මේ නම් අලුත් අවුරුද්ද දවස ඔයාලා හැමෝටම සාමයේ සතුට පිරුණු සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා මම මුලින්ම. අද ඉතින් උදේවරුේ අපේ අම්මා ගෙදර නැති නිසා මං තමයි කිරිබත් එහෙම හදලා ලුණු මිරිස් හදාගත්තේ. දැන් මම මේ හදන්නේ හදාගත්ත කිරිබත් එක මේ කෙසෙල් කොලේ උඩ තුනී කරලා කෑලි වලට කපා ගන්න. වෙනදා වගේ නෙවෙයි මේ පාර අපි අවුරුදු චාරිත්‍ර කරාට ඒවා ඒ වෙලාවටම කරේ නැහැ. කිරිබත් ටික කැට කපලා ඉවර වෙලා ඒකේ මුල්ම කොටස බුද්ධ පූජාවට අයින් කරලා අපි දැන් මේ හදන්නේ බුද්ධ පූජාවට කැවිලි පිඟානක් හදාගන්න. කැවුම් හදනකොට ඒකේ මුල්ම කොටස මම එහෙම පෙට්ටි වලට දාලා අරන් තියාගත්තා. එහෙම අයින් කරගත්තේ නැති වුණොත් එහෙම හැමෝම මේකෙන් කාලා මේ කැවුම් ටික ඉඳුල් වුණාම බුද්ධ පූජාවට ගන්න බැරි නිසා මම මේ පිඟානට කැවුම් තියාගන්නකොට නංගිලා දෙන්නටත් කැවුම් තියන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ඒ දෙන්නත් කැවුම් තිබ්බා මේකෙන්. කැවුම් ටික පිඟානේ ලස්සනට අඩු කරලා ලුණු මිරිස් ටිකකුත් පොඩි භාජනයකට දාලා තියාගත්තා. දැන් අපි මේ බුද්ධ පූජාවට ලෑස්ති කරගත්ත කැවුම් ටික ගමේ බුදුමැදුරට අරන් යන්න තමයි යන්නේ. අපි උදේ බුදුමැදුරට යනකොට නම් ටිකක් වෙලා ගිහින් තිබ්බේ. එතකොට ඉතින් උදේ බුද්ධ පූජාව තියලා තිබ්බේ. ඊට පස්සේ අපි අරන් ගියපු මේ කැවිලි පිඟාන බුදුන්ට පූජා කරලා අපි අහපව් වන්දනා කරගත්තා. අපි බුදුමැදුරට ගිහින් එනකොට අම්මා නම් ගෙදර ඇවිත් තිබ්බේ. ඒක නිසා ඉතින් උදෙන්ම කැවිලි මේසෙත් හදාගත්තා. මේ තියෙන ඉතින් අපි හදාගත්ත කැවිලි වලින් ලස්සන කැවිලි මේසයක් හදලා මං කලින් කිව්වනේ අපි අවුරුදු චාරිත්‍ර කරාට නැකතට නම් කරේ නැහැ කියලා. දැන් අපි මේ හදන්නේ අපි හදාගත්ත කැවිලි වල රස බලන්න. මේ තියෙන්නේ නම් අපේ ගෙවල් ළඟ ඉන්න අයට දෙන්න හදාගත්ත කැවිලි පිඟාන. මේවා දැම්මම හදලා තියාගත්තට මේ වෙලාවේ නම් දුන්නේ නැහැ. අපි ඒවා පාර්සල් කරලා අරන් තියාගත්ත පස්සේ දෙන්න. ඒ කියන්නේ දවල් 12න් පස්සේ වගේ තමයි අපි මේවා අරන් ගියේ ගනුදෙනු කරන වෙලාවට. කැවිලි මේසේ වැඩ ටික ඉවර වෙලා අපි දවල්ට කන්න උයන්න ගියා. ඊයේ රෑ උයන වැඩ ටිකක් ලේසි කරලා තිබ්බ නිසා අපි ඉක්මනින් උයා ගත්තා. සුපුරුදු විදිහට හැමෝම අවුරුද්දට හදන අවුරුදු කෑම මෙනු එකට තමයි අපිත් කෑම හදාගත්තේ. කීරි සම්බ බත් හදලා, බටු මෝජු හදලා, කුකුල් මස් ඩෙවල් එකක් හදලා, අල තෙල් දාලා, පරිප්පු කිරට හදාගෙන තව පපඩනුත් බැදලා අපි හදාගත්ත අච්චාරුයි තව ගෙනාපු ලුණු දෙහි වගේකුත් තියාගත්තා.
මේවා තමයි අපි මේ පාර අවුරුදු කෑම මෙසට හදාගත්ත දවල් කෑම. දවල්ට කෑම එහෙම කාලා ඉවර වෙලා අපි ගියා අපේ අනිත් අත්තම්මලා ගෙදරට. ඒ ගිහිල්ලා එනකොට අපේ ගමේ පාරෙම අපි ඊට පස්සේ ෆොටෝ ගත්තා. මේ තියෙන ඒවා තමයි. කොහොමින් කොහොම හරි අවුරුදු දවසේ අන්තිම හරියටත් දැන් ආවා. මේ නම් ඉතින් රෑ වෙලා. අලුත් අවුරුද්දේ රැටන ඉතින් කොහොමත් අවුරුදු සනකිලි. අපේ අනිත් මල්ලිලා දෙන්න නම් මේ වෙලාවේ අහස්කුරු රතින්නේ පත්තු කරන ගමන් තමයි ඉන්නේ. අපි නම් ඉතින් මේ නිලා කූරු තමයි පත්තු කරන්නේ. අද වීඩියෝ එක නම් ඉවරයි. තවත් වීඩියෝ එකකින් එහෙනම් හමු වෙමු.